Okay. The thing I'm gonna do next is not for joking. It's not for it's not for laughing. Just for enjoyable and educational purposes. Okay. Here, let's start. I just warn you. I just warn you. Chuttak, chuttak, chuttak. Look at yourself in the mirror. Chuttak, chuttak, chuttak. Before you go out for a date. Chuttak, chuttak. Even before you go for a job interview. Chuttak, chuttak. Assess yourself if you can speak English. Chuttak, chuttak. හරි මෙහෙමයි චුට්ටක් චුට්ටක් බලන්න කොහොමද ඔයාගේ ඉංග්‍රීසි දැනුම කොහොමද ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හැකියාව කියලා ජොබ් ඉන්ටර්විව් එකට යන්න කලින් ඔයා ඩේට් කරන ගර්ල් එක්ක යන්න කලින් බෝයි එක්ක යන්න කලින් එයාගේ ඉංග්‍රීසි මට්ටම කොහොමද ඔයාගේ ඉංග්‍රීසි මට්ටම කොහොමද ඔයා ඉංග්‍රීසියෙන්ද වැඩේ කරන්න ඕන වැඩේ කිව්වේ මේ හරි කතා බහ කරන්න ඕනේ කොහොමද ඔයාගේ ඇසෙස්මන්ට් එකක් ගන්න ඉංග්‍රීසි වලින් in the mirror go in the mirror කන්නඩි ඉස්සරහට යන පොඩ්ඩක් කතා කරන්න ඉංග්‍රීසි මම තම්නේල් එකේ දාලා තියෙන විදිහට ඉංග්‍රීසි ඕනමද කියලා අහන්නේ හරි it depends හරි it varies from person to person මොකද ඉංග්‍රීසි ඕනම කියලා කියන කට්ටියකුත් ඉන්නවා ඉංග්‍රීසි ඕනෙම නැහැ කියලා කියන කට්ටියකුත් ඉන්නවා ඕනෙත් නෑ එපාත් නෑ දෙක මැද අතර මැදි කට්ටියක් තියෙනවා ඔකටදී හැම ඕන මාතෘකාවක් ගත්තොත් ඔහමනේදී බෙදිලා යන්නේ හරි එහෙම වුණාට මම මෙහෙම උදාහරණයක් කියන්න මගේ අත්දැකීමක් කියන්න මම මීට අවුරුද්දකට නෑ මාස ගානක් කලින් ජොබ් ඉන්ටර්විව් එකකට ගියා මාස ගානක් නෙමෙයි හරියටම මීට නෑ ගිය අවුරුද්දේ ජොබ් ඉන්ටර්විව් එකකට ගියා මේ ජොබ් ඉන්ටර්විව් එක නිකන් අර මේ ඒක කරේ මේ හරි ඒක මේ ඒක කරේ ඔක්කොම එකට අරගෙන එක කෙනා නෙමෙයි ඉන්ටර්විව් කරේ ඔක්කොම එකට අරගෙන ඉන්ටර්විව් කරේ ඉන්ටර්විව් කරේ හොඳට ඉංග්‍රීසි කතා කරන මිනිස්සෙක් හරි එයා තමයි මැනේජර් හැමදේම ඉංග්‍රීසියෙන් එයා හොඳට ඉංග්‍රීසි කතා කරන ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ගියපු කෙනෙක් එයාගේ චයිල්ඩ්හුඩ් එයා පොඩි කාලේ දැම්ම එයා ඉංග්‍රීසි තමයි කතා කරලා තියෙන්නේ හරි ඉන්ටර්නැෂනල් ස්කූල් වල එහෙමනේ ඉතින් මේ ඉංග්‍රීසි වලින් තමයි ප්‍රශ්න අහන්නේ ඉතින් හොඳටම ඉංග්‍රීසි පුළුවන් තුන් දෙනෙක් තෝරගත්තා හරි ඉතින් පස්සේ මම ජොබ් එකට ගියාට පස්සේ මෙතන මට තේරුම් යනවා සමහර මිනිස්සු ඉන්න එයාලා ඒ අදාස් ඒ ෆීල්ඩ් එක හොඳට පුළුවන් ෆීල්ඩ් එකේ ඒ නොලෙජ් එක හොඳට තියෙනවා හැබැයි සමහර ෆීල්ඩ් එකේ නොලෙජ් එක නැහැ හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හරි අපි කියන මොකද බෙලියන් දෙකකින් හරාකි එකක් තියෙනවානේ ඒ ලෙවල් එහෙම වෙනස් වෙන දේවල් තියෙනවා ඉතින් මේ ලෙවල් උඩමින් ඉංග්‍රීසි පුළුවන් හරි එයාට ඉංග්‍රීසි පුළුවන් නිසා හරි හැබැයි ඉංග්‍රීසිම විතරක් නෙමෙයි දැන් මම ඉංග්‍රීසි දැන් ඔබ කියන්නේ යාම ඉංග්‍රීසි ගැන කතා කරනවා ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇට්මොස්ෆියර් ගැන හැමතිස්සෙම ඉංග්‍රීසි නොලෙජ් එක දෙනවා ලර්නින් ටිප්ස් දෙනවා කරන්නේ හැබැයි ඉංග්‍රීසි නෝ නෙමෙයි ඉංග්‍රීසි පුළුවන් එක ලොකු වාසියක් ඒක බූස්ට් කරනවා ඔයාගේ ඊළඟ ස්ටෙප්ස් ටික ලයිෆ් එකේ ඔයා කොහොමද මුතන යන්නේ තියෙන්නේ හැමදේම මේ භාෂාමය ඥානෙ මේ භාෂාමය හිතියම ගොඩක් වැදගත් වෙනවා ඒත් එක්කම ඔයා ලයිෆ් ස්කිල් එක මොකක් හරි people ස්කිල් එක හරි if you are people person අපි කියන්නේ ඒ people skill set එක හරි ඒවා හදා ගන්නවා නායකත්ව පුහුණුවක් තියෙන නායකත්ව ලක්ෂණ ඒ ගුණාංග හදා ගන්නත් ඕන ආඩියන්ස් එකේ කතා කරනකොට මේ හැමදේම හදා ගන්න ඕන හරිද ඒවා හදාගත්තේ නැහැ කියමුකෝ ඔයා අංශ අධ්‍යයනයක් තියෙනවාට ඔයාගේ ජීවිතේ ඔයාම කරන අපි කියන්නේ that's your calling කියලා කියන්නේ you were born to do this ඒ වගේ එකක් your potential මම කියන්නේ seize the moment so ආවද මේ වෙලාව තියෙන්නේ හරිද get used to doing that හරි get used to doing that ඒ කරන්න තියෙන දේ ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා නිකන් හිතනවා මම මෙහෙම කෙනෙක් මම මේ සමහර මිනිස්සු ඉන්න පොඩි කාලේ දාන මොනවා හරි ගෝල්ස් තියාගන්න හැබැයි එකපාරට යන්නේ අමුතුම ශේෂ්ඨ වලට යන්නේ. සමහර වයිල්ඩ් ලයිෆ් ඒකට කියන්නේ. නේචර් එකත් එක්ක වැඩ කරන්න කියන්නේ. ડોක්ටර් කෙනෙක් හිතලා හිටපු කෙනෙක් එකපාරට වෙනම ශේෂ්ඨ එකට යනවා. හරි බිස්නස් මයින්ඩ් එකට යනවා. හරි අපේ ප්‍රශ්නේ තමයි දන්නා මේ අර YouTube channel එකේ බ්ලොග් එකක් තියෙනවා. හරි ඒකෙන් මැච් කරලා තියෙනවා. හරි මම ඉන්ටර්විව් එකක් බලගෙන මම පාස්ලික දාන්න. ඉන්ටර්විව් එකක් තියෙනවා යා මැච් කරලා තියෙන මැච් ෆීල් වෙලා තමයි ඔය ශේෂ්ඨට එන්න තියෙන්නේ. හරි මම මේ උදාහරණයක් කරගන්න ඔයාලා මොටිවේෂනල් පර්පස් එකක් විදිහට මේ ගන්න මිනිසුන් කිසිම මිනිසුන් මෙන්ෂන් කරලා එහෙම ඒගොල්ලෝගේ සක්සස් රේට් එක කොහොමද කියලා කරනවා නෙමෙයි. ඉතින් මේ අන්නේ ඔළුවට ගන්න ඉංග්‍රීසි හදා ගන්න හොඳට. ඉංග්‍රීසි අනිවාර්යෙන් ඕන. දැනගෙන ගියාම ඉංග්‍රීසි තැන තියෙන වැඩි. මේ භාෂා මේ ලැන්ග්වේජ් ස්කිල් එක තැන තියෙන වැඩි. හරිද? ඔයාලා ප්ලේස් එක අප් වෙනවා. හරි? මේ කෝපරේටිව් ෆීල්ඩ් එකේදී if you want to try out the corporation එක. හරි? ඒකෙදිත් විශේෂම වැඩක් තමයි මේ ලැන්ග්වේජ් ඉංග්‍රීසි. ඒකනේ මේ ගොඩක් කට්ටිය වයස් වේදකින් තොරව ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරි? ඉතින් මේ
එහෙම ඉංග්‍රීසි හදා ගන්න හොඳට. ගොඩක් කමෙන්ට්ස් එයි නෑ ඉංග්‍රීසි ඕනෙම නෑ ඉංග්‍රීසි හැමදේම නෙමෙයි ඉංග්‍රීසි හැමදේම කියන්නේ වෙන්නේ නෑ ඉංග්‍රීසි මොකටද ඇත්තටම මම මෙච්චර කම්බ ගන්නවා මට මෙච්චර දෙයක් තියෙනවා මට මෙච්චර වත්කමක් තියෙනවා මට ඉංග්‍රීසිම අවශ්‍යතාවයක් උනේ නෑ ඉංග්‍රීසි ඕනේ නෑ සමහරව කියන ඉංග්‍රීසි දිබ්බත් මදි මේ දෙවි හරි මම මුලින් කියවනේ ඉංග්‍රීසි දිබ්බත් මදි මොකක් ස්කිල් එකක් හදාගන්න ඒත් එක්ක ඉංග්‍රීසි නාමයෙන් නෝ සුපර් ඔයාලා අනාගතේ කනිවාර්යෙන් දින හොඳ දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා හරි ඉතින් මේ ඒක හැමෝටම එක එකනේ මතයත් මේක මදි මතය ප්‍රකාශ කරන අපිට දැන් මේ ඉහසක් තියෙනවානේ ඔයාලා තවල මතය ඉන්න ඔයාලගේ මතය නිවැරදි නම් ඔයාලා නිවැරදි දේ ලැබෙයි මතය වැරදි නම් වැරදි දේ හරි ඒ නිසා මම කියන්නේ චුට්ටක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි අඩු මට්ටමේ ඉන්න කට්ටිය ඉංග්‍රීසි හොඳට ඉන්න කට්ටිය තමයි චුට්ටක් කොන්ෆිඩන්ස් හදාගන්න ඉංග්‍රීසි පුළුවන් වෙලාවදී කොන්ෆිඩන්ස් නැත්තම් හරි අර මම කියන්නේ ෆ්ලුවන්ට් in fluent in one English වල fluent එක accuracy එකයි fluent and accuracy both go hand in hand ඒක නිකන් කඩන්න අමාරුයි ඒක මේකට යන්නේ accuracy එකක් තෝරන්නේ fluency එකක් තෝරන්නේ fluency විතරක් පිළිබඳව accuracy නැත්තම් fluent විතරක් කියලා මදි හරි ඉංග්‍රීසි වල කතා කරන්න නම් මොකක් හරි formal situation එක හරි ලොකු audience එකක් වාට audience එකක් adjust කරනකොට තියෙන්න ඕන භාෂාමය හැකියාවක් තියෙනවා ඒවත් තියෙනවා ඉතින් මේ භාෂාව හදාගන්න ඒකයි මම අන්න කිව්වේ හැම වෙලේම තමන්ගේ භාෂාමය කුසලතා හැකියාව ගැන පොඩ්ඩක් ફોකස් කරලා චුට්ටක් ફોකස් කරලා භාෂාවේ ඉහළම තැනකට යන්න අදිස්ථාන කරගන්න කෙටිම දෙන උත්තරේ ඔව් ඉංග්‍රීසි ඕන ඉංග්‍රීසි නැතුව ඉස්සර වැඩක් කරන්න බෑ කෙටිම කියන්න පොඩි උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරලා දුන්නොත් ලෝකයේ 20 පහෙන් එකක් නේ ඉංග්‍රීසි කතා කරනවා හැබැයි ඉංග්‍රීසි කතා කරන හැබැයි ඒක පොඩි ප්‍රතිශතයක් ඒක හිතන්න එපා පොඩ්ඩක් ඉංග්‍රීසි කතා කරන්න හින් කියන ඒ පොඩ්ඩිනොත් 20ක් ගත්තොත් දැන් කෝටි 800කට වඩා ඉන්නනේ ලොකු තරම් ගහන්නේ බිලියන එකක් කියන්නේ බිලියන අතේ 1 billion plus non native speakers තමයි 1 billion plus ඉතින් බිලියන 600 700 වගේ නේද බිලියන අතේ ඔව් කෝටි 800 බිලියන අතකින් 100 ගත්තොත් 1.6 billion වගේනේ ඒ 1.6 billion වලින් 1 billion plus ඉන්නම non native speakers ලා ඉතුරු මිලියන 600 මිලියන 400 මිලියන 400 තමයි native speakers ලා ඉතින් ඒකලුත් ඔලුවට ගන්න බිලියන එකකටම වඩා non native speakers ඒගොල්ලෝ ඒකෙන් අනිවාර්ය mistakes කරනවානේ mistakes අනිවාර්යෙන් කරනවා mistakes කරන ගමන් තමයි ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්නේ ඉතින් mistakes නේද perfect ඉංග්‍රීසි කතා කරන්න හිතාගෙන ඔයා perfect නෑ මම ඉංග්‍රීසි දැන් මේ ඉගෙන ගන්න මෙච්චර කාලයක් මම ප්‍රැක්ටිස් කරනවා තාම perfect නෑ කියලා දැනෙන්න එපා ඒක අනිවාර්යෙන් තියෙනවා කතා කරනකොට mistakes කරනවා if you are not willing to make mistakes it means that you are avoiding your success it means that you are not willing to accept your progress okay so you have to make mistakes though you are making mistakes it means just because you are making mistakes doesn't mean that you are not perfect okay and it doesn't also mean that you are perfect too okay not the world have to be perfect ඒ නිසා හොඳට ඔබ ගන්න තමන්ගේ භාෂාවේ හැකියාව ඉංග්‍රීසි භාෂාව වැඩි කරගන්න මොකද මේක තව ඒ ලින්ග්විස්ට්ස්ලා කියනවා ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කරනවා තව අපු 100ක් අතර ගන්න මේ ඉංග්‍රීසි තමයි ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකේ තියෙන්නේ ලෝකෙ වැඩිපුරම කතා කරන භාෂාව චීන මැන්ඩරින් උනාට ඒ ඉතින් ඉංග්‍රීසි භාෂාව හදාගන්න ඉන්ටර්නැෂනල් ලෙවල් එකකට ආව විනියමු අර බෙස්ට් version එක අපි දෙමු නෙක්ස්ට් ලෙවල් එකට යන්න ඉංග්‍රීසි හදාගන්න කෙලින් උත්තරේ ඉංග්‍රීසි ඕන හැමතැනකම ඉංග්‍රීසි ඕන චුට්ටක් අපි ඉංග්‍රීසි හදාගන්න I just want you again. I just want you I just want you chutta balanna